කණ්ඩායම හඳුනා ගැනීම යුද හමුදා කණ්ඩායමට ඔවුන්ගේ අභිමානය පිළිබඳව සෑහෙන ප්‍රවේශම් වෙන්න වෙයි. මොකද මේ ප්‍රතිවාදී කණ්ඩායම ඉතාමත් හොඳින් තනක වදින ඔවුන් කිසිම බුරුලක් ලෙහෙසියක් දෙන්නේ නැහැ. තමත් වෘත්තීය මට්ටමේ ක්‍රීඩා විලාසයක් පෙන්눔 කරමින් තනක වදින බවක් පෙනී යනවා. සියලුදේ දැන් කෙමෙන් සූදානම් වෙන මොහොතක් විවෘතාංශයේ පිරිමි අවසන් තරගය වෙනුවෙන් ගනිමුල්ල සුසිත SC කණ්ඩායම සමගින් යුද හමුදා කණ්ඩායම තරු පිරිවරා ගත් ගනිමුල්ල කණ්ඩායම කාසිය වාසිය වෙනුවෙන් ඇයි මේ කාසිය වාසිය ගන්න කියන එකත් කතාවක්. ඕන තැනක ඉඳලා වුන් ඇදලා දිනන්න පුළුවන් ගනිමුල්ල කණ්ඩායමට. නමුත් චාරිත්‍රය අනුව එය සිදුවිය යුතුයි. ඔව් ගනිමුල්ලට ඒකත් දින්න. ඔවුනේ ප්‍රදේශය තෝරාගෙන සිටියේ කාසිය වාසියනුත් ඔවුන්ට ලැබුණේ ඒ සඳහා අවස්ථාව ලබා ගන්න. මොහුණු වලින්ම කියන්න පුළුවන් ජයග්‍රහණයට තියෙන කොයි වගේ උනන්දුවක්ද? ඔවුන් මොනම අවස්ථාවකවත් ප්‍රතිවාදී යුද හමුදා කණ්ඩායම අඩු තක්සේරුවට ලක් කරන්නේ නැහැ. ජාතික ශුරතාවලියක් තුළ මෙවැනි තැනක ගැටෙන්න පුළුවන් ප්‍රබල කණ්ඩායම් දිත්වයක් තමයි මේ අවසන් තරගයේ තුළ මුහුණට මුහුණ හමුවන්නේ. නොයිවසිලිමත් දැස් චවය පෙන්නුම් කරමින් මේ සූදානම තරගාරම්භය වෙනුවෙන් මෙන්න ආරම්භය තරග වටය තුල ගනිමුල්ල කණ්ඩායම ඔවුන්ට ආවේනික රටාව ප්‍රබල පීඩනයක් යුද හමුදා කණ්ඩායම දෙසට ගනිමුල්ල යනවා හොඳින් පසුපසට නබාගෙන පීඩනය එන්නම තීව්‍රයි යුද හමුදා කණ්ඩායමට සෑහෙන පීඩනයක් ජයග්‍රහණය ඇඟට නොදැනීම ලබා ගත්තේ පටන් ගත්තා දිනනකම් පස්සට ගියා කතාව එතනින් ඉවරයි. හරි පහසුයි. මේ තරගයේ මේ වටේ සුවිශේෂී අවස්ථා ආරම්භය ලබා ගත්තා පීඩනය පළමු මොහොතේ සිටම ආරම්භක තැනේ සිටම යුද හමුදාව දෙසට තමයි යමුනේ ගනිමුල්ල කණ්ඩායම තිබෙනවා නම් Tamanට භාවිත කරගේ උපරිම ශක්තියක් ඒවර නම් ලබා දුන්නා 100%ක් නෙවෙයි 200%ක්ම මේ අවසන් තරගය තුල යුද හමුදාව මොන වගේ උපක්‍රමයක් අනුගමනය කරාවිද මේ තමයි බලා සිටින කාරණය. ගනිමුල්ල කණ්ඩායමත් පළමු තරග වටේ ජයග්‍රහණය කර හිටියත් ඔවුන් ලෙහෙසියෙන් තරග අතහරින්නේ අර ලෙහෙසියෙන් පහසුවෙන් තකන්නේ නැහැ මොකද ආගමනයක් ඕනම තැනක ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි යුද හමුදා කණ්ඩායම. නමුත් මේ ගනිමුල්ල සුසිත වෙනම ක්‍රීඩා රටාවක් පෙන්눔 කරපු කණ්ඩායම. මම ආසයි මේ කණ්ඩායම ඉන්දිය කණ්ඩායමක් සමග තරඟ වදිනවා දකින්න. සෑහෙන්න හොඳ තරගයක් දකින්න හැම්බේ. කතාව හැටියට මේ වන විට
ලෝක මට්ටමින් හොඳම දස්කම් දක්වන්නේ චීන තායිපේ කණ්ඩායම. රටවල් 75ක් පමණ මේ කබැදීමේ යෙදෙනවා ලෝක මට්ටමින්. මෙන්න දැන් මේ තරග මටයේ වෙනුවෙන් ආරම්භක විධානය ලැබී තිබෙන්නේ ගානේ මුල්ල කණ්ඩායම ඔවුන්ගේ මග යනවා යුද හමුදා කණ්ඩායමට සෑහෙන පීඩනයක්. ගානේ මුල්ල කණ්ඩායම දෙවන තරග මටයේ ජයග්‍රහණය වෙනුවෙන් යන්නේ. බලමු එවර පීඩනය වැඩි යුද හමුදා කණ්ඩායමට රඳවා තබා ගන්න ලේසි නෑ. ජයග්‍රහණය ලබා ගන්නවා ශූරතාවය විවෘත අංශයේ ඒ ආකාරයෙන් ගානේ මුල්ල සුසිත එසේ කණ්ඩායම ලබා ගන්නේ. අපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගන්නේ. සුබපතනවා ඔවුන් මේ තරගාවලිය පුරා උපරිම දස්කම් දැක්වුවා. වැඩි මහන්සියක් නැතුව සමස්ත ජයග්‍රහණය වාර්තා කරගත්තා කියලා කියන්න පුළුවන්. මේ දෙවන වටේ විශේෂ අවස්ථාව. පළමු වටේ වගේම තමයි ගානේ මුල්ල කණ්ඩායම හොඳින්ම තරගයේ ආක්‍රමණයේ පාලනය ඔවුන්ගේ අතේ තමයි පවත්වා ගත්තේ. ඔවුන් දන්නවා ඔවුන්ගේ ප්‍රබල අපි මොන විදිහටද භාවිතා කරන්න පුළුවන්, උපක්‍රමශීලී වෙන්න පුළුවන් කොයි වගේ තැනකද. ඒ සියලු දේ ඉතා හොඳින් ලබාගෙන ශූරතාවය ලබා ගත්තා. විවෘත අංශය තුළ පිරිමි විවෘත අංශයේ ශූරතාවය ගානේ මුල්ල සුසිත එසේ කණ්ඩායම මේ ආකාරයෙන් තමයි ලබා ගත්තේ. ඔවුන්ගේ ක්‍රීඩකයින් කණ්ඩායමේ සගයින් ආදරණීයන් ප්‍රේක්ෂකයින් එක්ක එකට ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට දැන් අවස්ථාව ලබාගෙන තිබෙන ආකාරයක් තමයි සඳහන් කරන්න පුළුවන්. බොහෝ තරගාවලි තුල හිරින් කියවෙච්ච නමක් ගානේ මුල්ල සුසිත එසේ. ජයග්‍රහණේ පහස සියලු දෙනා විඳින මොහොතක්.